ගෞරවනීය සහෝදර සහෝදරියනි, අල්ලාහ් සුබ්හානහු වතාලා ශුද්ධ කුර්ආනයේ අපිට උපවාසයේ රැකීමට අනිවාර්ය කර තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ හිජ්රි කැලෙන්ඩරයේ 9 වෙනි මාසය තමයි ශුද්ධ වූ රමලාන් මාසය. පොදුවේ මාස 12ක් තිබෙනවා. මුහර්රම් වලින් පටන් ගන්නවා. ඒ 9 වෙනි මාසය තමයි රමදාන් කියන මාසය. මේ 9 වෙනි මාසයේ මුස්ලිම් භක්තිකයන් සියලු දෙනාම උපවාසය රැකීම අනිවාර්ය කර තිබෙනවා. ඒ උපවාසය රැකීම කියලා කියන්නේ මොකද්ද? රමලාන් කියන්නේ මොකද්ද? අපි හැම කෙනෙක්ම රමලාන් කියන රමලාන් කියන්නේ මාසයක්. ඒ මාසයේ උපවාසය රැකීම අනිවාර්යයි. ඒ මාසයේ දවස් 29ක් වන්නට පුළුවන් නවසඳ දැකීමෙන්, නැත්නම් දවස් 30ක් වන්නට පුළුවන්. මේ දවස් 29 හෝ 30 තුල සීල මුස්ලිම් භක්තිකයන් උපවාසය රැකීම අනිවාර්ය වෙනවා. උපවාසය රකින්නවා කියලා කියන්නේ කොච්චර කාලයක්ද, කොපමණ වේලාවක්ද, කුමක් කරමින්ද කියන එක අපි දැනගත යුතුයි. ඒක කියනකොට උදේ පාන්දර මේ දවස්වල 5යි 6 වෙනකොට මේ 5යි 6 කියන මේ කාලයට පෙර යම් දෙයක් අනුභව කරලා, ඒක උදේ රට ඉඳි කෑල්ලක් වන්නට පුළුවන්, නැත්නම් බත් වන්නට පුළුවන්, මෙන්න යම් දෙයක් අනුභව කරලා, ඒ අනුභව කරන එකට කියනවා ඉස්ලාම් ධර්මයේ සහර් කියලා. ඒ සහර් කරනවා කියලා කියනවා. මේ සහර් කියන කෑම අනුභව කරලා ඒ වේලාවේ ඉඳලා හිරු බහින වේලාව දක්වා, ඒ දිනේ හිරු බසින වේලාව මේ දවස්වල 6:23. මේ 6:23 තමයි හිරු බහින්නේ මේ දවස්වල. ඒතර මේ 6:23 කියන හිරු බහින වේලාව දක්වා නොකා නොබී සිටිය යුතුයි. ඒ විතරක් නොවේ, තමන්ගේ ආශාවන්ද නැති කරගත යුතුයි. ආශාවන් කියනකොට ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් ආශාවන් තිබෙනවා. දවල් වේලාවේදී, උපවාස රකින්න සිටින වේලාවේදී නිකුරුණේ ගත කරන දේවල් තියෙනවා. සමහර වෙලාවට ඕන නැති දේවල් කතා කරනවා. මේ අතින් වැරදි සිද්ධ වෙනවා. මේ කකුලෙන් වැරදි වලට ගමන් කරනවා. මේ සෑම දේවල් වලින්ම අත, පය, අපගේ දිව, ඇස, මේ සෑම දෙයකින්ම යහපත් දේවල් සිදුවේ යුතුයි. අපගේ අතත් උපවාසය රැකිය යුතුයි. අපගේ කකුලත් උපවාසය රැකිය යුතුයි. අපගේ ඇසත් උපවාසය රැකිය යුතුයි. කොහොමද ඇස උපවාසය රැකින්නේ කියලා කිව්වොත්, ගෞරවනීය සහෝදරවරුනි, මේ ඇසින් යහපත් දේවල් විතරක් බැලිය යුතුයි. අයහපත් දේවල් වලින් ඇස දුරස් කර යුතුයි. මේ අත් වලින් යහපත් දේවල් විතරක් කළ යුතුයි. ඒ යහපත් දේවල් කරනකොට, උපවාස රකින්න ඉන්නකොට අපගේ අතත් උපවාසය රකින්නවා. අපගේ මේ කකුල යහපත් දේවල් වලට විතරක් ගමන් කළ යුතුයි. පවකට යම් කිසි කෙනෙකුට හානියක් කරන්න, අපරාධයක් කරන්න, එහෙම නැත්නම් මංකොල්ල ගන්න, මෙවැනි දේවල්ට මේ කකුල ගමන් කරනවා නම් ඒ කකුල උපවාසය රැකේ නැහැ කියන එකයි. ගෞරවනීය සහෝදරවරුනි, අපේ ශරීරය, මේ ශරීරය දෙවියන් අපිට සකසා දීලා තිබෙන්නේ මේ උපවාසය රකින්න ආකාරයට, පිළිවෙලට. මේ උපවාසයේ නොයෙකුත් ඵල ප්‍රයෝජන තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, මේ ශරීරයේ නිරෝගීභාවය ලැබෙනවා අපිට. ඒ විතරක් නොවේ, දුප්පතාගේ කුසගින්න අපිට දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා මේ උපවාසයේ මගින්. ගෞරවනීය සහෝදරවරුනි, මාසයක් පුරාවට මේ උපවාසය රකින්නකොට අපි යහපත් පුණ්‍ය කර්මයන් කරලා අල්ලා දෙවියන් ඉදිරියේ අපි යහපත් පුද්ගලයන් බවට පත් වෙනවා. අපි මේ ශුද්ධ වූ රමලාන් මාසයේ හැකි තාක්කල් අපි යහපත් පුණ්‍ය කර්මයන් කළ යුතුයි. පස්වෙල් සලාතේ නමදිනවා වාගේම ඒ හැර තරාවිහ් කියන නමදුමක් තිබෙනවා. සලාතුල් ලෙයිල් තිබෙනවා, යාමුල් ලෙයිල් තිබෙනවා. මේ සලාතයන් නැමදුම් ඉටු කළ යුතුයි. ඒ වගේම පරිශුද්ධ වූ ශුද්ධ වූ කුර්ආනයේ පාරායනා කිරීම. මේ ශුද්ධ වූ කුර්ආනයේ පහළ වූ මාසය තමයි මේ ශුද්ධ වූ රමලාන් මාසය. මේ ශුද්ධ වූ රමලාන් මාසය කුර්ආනයේ මාසය කියලා කියනවා අපි. මේ ශුද්ධ වූ රමලාන් මාසයේ මේ ශුද්ධ වූ කුර්ආනය අපි වැඩියෙන් පාරායනා කළ යුතුයි. ඒවම zikr සලවාත් කිය යුතුයි. zakat සදකා ලබා දිය යුතුයි. දුගී දුප්පතාට උදව් උපකාර කළ යුතුයි. මෙවැනි යහපත් පුණ්‍ය කර්මයන් කළ යුතුයි. හරි. යම් කෙනෙකුට
මේ පුණ්‍ය කර්මයන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ආසයි කරන්න ඕන කියලා නමුත් කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්නම් පොඩ්ඩක් එයා සිහි බුද්ධියෙන් කල්පනා කළ යුතුයි. ඇයි මට මේක කරන්නට බැරි? වෙලාව තිබුණා. මම සුද්ධ කුරානේ පාරායනය කළේ නැහැ. නැවතුම ඉටු කළේ නැහැ. zikr salawat කිව්වවත් නැහැ. අනිත් අයත් සමග යහපත් ගති ගුණයෙන් මම සිටියෙත් නැහැ. මෙවැනි දේවල් සිදුවන්නට හේතුව මොකද්ද කියලා කල්පනා කළ යුතුයි. ගෞරවනීය සහෝදරවරුනි, ඒකට හේතුව වන්නට පුළුවන් සමහර වෙලාවට අපෙන් සිදුවා වූ යම් පාපයක්, යම් හරාම් දෙයක්, මේ වැරද්දක්. මේ නිසා ගෞරවනීය සහෝදරවරුනි, සමහර වෙලාවට මේ යහපත් දේවල් කර ගැනීමට අපිට හැකියාව නොලැබෙන්නට පුළුවන්. එක් වියතානන්ගෙන් එක්කෙනෙක් පැමිණ එක් මිනිසෙක් පැමිණ විමසුවා, වියතානනි, මට රාත්‍රී නැවතුම් ඉටු කර ගැනීමට හැකියාවක් නැහැ කියලා කියනකොට ඒ වියතානන් පැවසුවා, ඔබගේ පව ඔබව අල්ලගෙන සිටිනවා. ඔබව සිර කරගෙන සිටිනවා. ඒ නිසා ඔබට ඒ යහපත් පුණ්‍ය කර්ම කර ගැනීමට හැකියාවක් නැහැ. තවත් එක්කෙනෙක් තවත් වියතානෙක් පැවසුවා, මම කළ එක් පොඩි පවක් නිසා මට අවුරුද්දක් පුරාවට රාත්‍රී නැවතුම ඉටු කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. මගින් ඒක වැළකී ගියා කියා එක් වියතෙක් පැවසුවා. ගෞරවනීය සහෝදරවරුනි, එතකොට කල්පනා කරලා බලන්න, මට මම ගිය අවුරුද්දේ සුද්ධ කුර්ආනයේ වැඩියෙන් පාරායනා කළා, නැවතුම ඉටු කළා, සුන්නත් නැවතුම ඉටු කළා, සදකා ලබා දුන්නා වැඩියෙන්. නමුත් මට මේ අවුරුද්දේ කර ගැනීමට හැකියාවක් නැහැ. ඒකට හේතුව වන්නට පුළුවන් මගින් සිදු වී තිබෙනා වූ එක් පවක්, එක් හරාම් දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම ඉස්තිග්ෆාර් තෞබා කිරීමට වග බලාගත යුතුයි. ඉස්තිග්ෆාර් වැඩියෙන් කරනකොට, තෞබාව කරනකොට එමගින් අල්ලාහ් සුබ්හානහු වතාලා අපගේ පාපයන් කමා කරයි. අපගේ පාපයන් කමා වුණා නම් ගෞරවනීය සහෝදරවරුනි, එමගින් අල්ලාහ් තාලා අපිට යහපත් පුණ්‍ය කර්මයන් කිරීමට අවස්ථා වැඩියෙන් ලබා දෙයි, වාග්යන් ලබා දෙයි. නැමදුමිටි කරන්නට, සුද්ධ කුරානේ පාරායනා කිරීමට, zikr salawat කිරීමට, සදකා zakat දීමට, මේ වගේ යහපත් දේවල් කිරීමට වාග්ය ලබා දෙයි. ඒ නිසා අපි මේ සුද්ධ රමලාන් මාසයේ තව දවස් කීපයක් 20ක් 22ක් විතර තිබෙනවා. මේ කාලය තුලදිත් ඉපිට කාලයේ අපි යහපත් පුණ්‍ය කර්මයන් කළ යුතුයි. ඒ නිසා අපි වැඩියෙන් ඉස්තිග්ෆාර් කරමු, තෞබා කරමු. තෞබා කර අපේ පාප වලට කමාව ඉල්ලමු. අල්ලාහ් සුබ්හානහු තාලා අපිට වැඩියෙන් මේ යහපත් පුණ්‍ය කර්මයන් කුසල් කිරීමට අල්ලාහ් සුබ්හානහු තාලා වාග්ය ලබා දෙයි. අල්ලාහ් සුබ්හානහු තාලා අපි සියලු දෙනාටම මේ සුද්ධ රමදාන් මාසයෙන් අපි ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා පිළි අරගෙන අපගේ ඉස්තිග්ෆාර් තෞබා කබූල් කරගෙන අපේ පාපයන් කමා කර යහපත් පුණ්‍ය කර්මයන් කරමින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ තෘප්තිය ලබා ගැනීමට අල්ලාහ් සුබ්හානහු තාලා අපි සියලු දෙනාටම වාග්ය ලබා දෙත්වා. වා ආඛිර දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.